Hi guys, welcome back to M4U. ඔයාලා මේ ලෑස්ති වෙන්නේ සිනමා ඉතිහාසයේ කිසිවෙකුත් මෙතෙක් නොකළ විදිහේ විස්තරාත්මක ගමනකටයි. මේක අවුරුදු 30කට අධික ඩොලර් බිලියන 6කට වැඩි ආදායමක් ගෙනාපු සිනමා මහා සම්ප්‍රදායක්. අපි කතා කරන්නේ ජුරාසික් පාර්ක් සහ ජුරාසික් වර්ල්ඩ් ෆ්‍රැන්චයිස් එකේ සම්පූර්ණ කතාව සහ ඊට අලුතෙන්ම එකතු වුණු 2025 දී රිලීස් වුණ ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් ගැනයි. මේ හැමදේම පටන් ගත්තේ මයිකල් ක්‍රයිටන් කියන සුප්‍රසිද්ධ ලේඛකයා ලියපු නවකතාවලින්. ක්‍රයිටන්ගේ පොත්වල තිබුණේ ජාන විද්‍යාව, එහෙම නැත්නම් ජෙනටික්ස් සදාචාරාත්මක අඳුරු පැත්ත සහ චාවෝස් තියරි, එහෙම නැත්නම් අවුල්වාදය ගැන ගැඹුරුම කතිකාවතක්. මේ කතාවේ මුල්ම අයිතිය ගන්න උත්සාහ කරේ ජේම්ස් කැමරන් සහ ටිම් බර්ටන් වැනි දැවැන්ත අධ්‍යක්ෂකවරු. කැමරන් කිව්වේ මම මේක ඒලියන් වගේ R-rated හොරර් එකක් කරනවා කියලා. නමුත් අවසානයේදී ස්ටීවන් ස්පීල්බර්ග් අයිතිය දිනාගත්තා. ස්පීල්බර්ග්ගේ දර්ශනය උනේ මේක ළමයිට බලන්න පුළුවන් PG-13 මහා වික්‍රමාන්විතයක් විය යුතු කියන එකයි. මේ තීරණය තමයි ජුරාසික් පාර්ක් ලෝකේ ව්‍යාප්ත සාර්ථකත්වයකට ගෙන ගියේ. මේ චිත්‍රපටය එනකොට ස්පීල්බර්ග්ගේ තවත් විශිෂ්ටතම චිත්‍රපටයක් වන ස්චෙඩ්ලස් ලිස්ට් එකත් ඔහු අධ්‍යක්ෂණය කරා. ඒ කියන්නේ එකම වසරේ සිනමා ලෝකේ සම්පූර්ණ කෙළවර දෙකක නිර්මාණ දෙකක් එළි දැක්වුවා. අපි දැන් විශේෂයෙන්ම කතා කරමු 1993 චිත්‍රපටයේ සිනමා ඉතිහාසය වෙනස් කරේ කොහොමද කියලා. මේකෙදි ඉන්ඩස්ට්‍රියල් ලයිට්ස් ඇන්ඩ් මැජික්, එහෙම නැත්නම් ILM කණ්ඩායම CGI සහ ටෑන් වින්ස්ටන්ගේ කණ්ඩායම ඇනිමේට්‍රොනික්ස් එක්ක වැඩ කරා. ඩයිනෝසරේ හමු වෙන පළමු දර්ශනය ඒ තමයි බ්‍රැකියෝසෝරස්. මේකෙදි ඩොක්ටර් බ්‍රෑන් සහ ඩොක්ටර් සැට්ලර්ගේ මුහුණ වල තිබුණේ පුදුමය මිසක් බිය නෙමෙයි. ඒකින් ස්පීල්බර්ග් පෙන්නවා මේක භීෂණියට වඩා ආශ්චර්ය. එහෙම නැත්නම් සෙන්ස් ඔෆ් වොන්ඩර් කියලා. ඔයාලට මතක ඇති පළවෙනි මූවි එකේ T-Rexගේ ප්‍රහාරක දර්ශනය. මේ දර්ශනය රූපක කරේ දවස් 4ක් පුරා. T-Rex ඇනිමේට්‍රොනික්ස් එකේ බර නිසා වැස්සට චිත්‍රපට කට්ටලේ තිබ්බ වතුර පවා කාර් ඇතුළට ඇවිල්ලා ළමයි ඇත්තටම බය වුණා. වෙලෝසිරැප්ටර්ගේ කුස්සියේ දර්ශනය. මේ දර්ශනය සම්පූර්ණයෙන්ම වගේ රූගත කළේ ළමයි දෙන්නෙක් යොදාගෙන. මේකෙන් ඇති වුණේ ළමා චිත්‍රපටයකට අවශ්‍ය නැති අතිශය ත්‍රාසජනක එහෙම නැත්නම් එක්ස්ට්‍රීම් සස්පෙන්ස් හැඟීමක්. ඒ වගේම T-Rexගේ හඬ නිර්මාණය කරේ කොහොමද? ඒක කොටි අලි වැනි සතුන්ගේ හඬ එකතු කිරීමෙන්, ඒ වගේම වෙලෝසිරැප්ටර්ස්ලාගේ හඬට පාවිච්චි කරේ කැස්බෑ වගේ සංසර්ගයේ හඬ වෙනස් කිරීමෙන්. 1997 දී ජුරාසික් පාර්ක් The Lost World රිලීස් වුණා. මේක ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කර අවසාන ජුරාසික් චිත්‍රපටයයි. මේකදී ඩොක්ටර් ලෑන් මැල්කම්ගේ චරිතයට ලොකු තැනක් ලැබුණා. ජෙෆ් ගෝල්ඩ්බ්ලම් මේ චරිතය රඟපෑවේ තමන්ගේ ඉම්ප්‍රූව් හැකියාව යොදාගෙන. 2001 දී ජුරාසික් පාර්ක් 3 මේක අධ්‍යක්ෂණය කරේ ජෝ ජොන්ස්ටන්. මේකදී ඩයිනෝසෝරස් කියන මකරාව හඳුන්වා දුන්නා. මේ මකරා T-Rex කෙනෙක්ව සටනකින් පරාජය කරනවා. හැබැයි මේක ෆෑන් බේස් එකේ ලොකුම විරෝධයකට ලක් වුණා. ඊට පස්සේ අවුරුදු 14ක් ෆ්‍රැන්චයිස් එක සම්පූර්ණයෙන්ම නිහඬ වුණා. මේ කාලය පුරාම විවිධ අධ්‍යක්ෂකවරු විවිධ කතන්දර හදන්න උත්සාහ කළා. ඒ කිසිවක් සාර්ථක වුණේ නෑ. 2015 දී ෆ්‍රැන්චයිස් එක නැවත එනවා. ඒ තමයි ජුරාසික් වර්ල්ඩ්. අධ්‍යක්ෂණය කොලින් ට්‍රෙවෝරෝ. ඔවුන්ට අලුත් දරුණු සතෙක් අවශ්‍ය වුණා. ඒ තමයි ඉන්ඩොමිනස් රෙක්ස්. ජාන විකෘති කළා වූ මකරා. මේ T-Rex වෙලෝසිරැප්ටර් වගේ සතුන්ගේ DNA වලින් හදපු බුද්ධිමත් මකරෙක්. 2018 දී ෆෝලම් කින්ඩම් එක රිලීස් වුණා. මේක අධ්‍යක්ෂණය කළේ ජේ.ඒ. බයෝනා. ඔහු මේකට ගොතික් හොරර් එකට හැදීමක් ගෙනාවා. මේකේ ඉන්ඩොරැප්ටර් ප්‍රහාරය ඉතාමත් ත්‍රාසජනකයි. 2022 දී ඩොමිනියන් එක රිලීස් වුණා. මේක කොලින් ට්‍රෙවෝරෝ නැවත අධ්‍යක්ෂණය කරා. මේකේ ඔරිජිනල් ත්‍රිත්වයම නැවත එකතු වුණා. මේ චිත්‍රපටය බයෝසින් සමාගමේ පළගැටියන් ගැන කතා කරා. මේක ඩයිනෝසර් කතාවට වඩා වෙනස් කතාවක් නිසා ෆෑන්ස්ලා මේකට එච්චර කැමති වුණේ නෑ. දැන් අපි කතා කරමු 2025 දී ආපු අලුත්ම චිත්‍රපටය ගැන. ඒ තමයි ජුරාසික් වර්ල්ඩ් රීබර්ත්. මේක අධ්‍යක්ෂණය කරේ ගැරත් එඩ්වර්ඩ්ස්. මේකේ තිරපිටපත ලියුවේ මුල් ජුරාසික් පාර්ක් එකේ පිටපත ලියපු ඩේවිඩ් කෝප්. මේ කතාවේ ටයිටනෝසෝරස් වගේ අලුත්ම ඩයිනෝසරයන් අපිට දකින්නට ලැබෙනවා. මේක ඇක්ෂන් ඇඩ්වෙන්චර් එකකට වඩා අතිශය ත්‍රාසජනක, එහෙම නැත්නම් ඉන්ටෙන්ස් ත්‍රිලර් චිත්‍රපටයක්. අවසාන වශයෙන් මේ මුළු ජුරාසික් කතා මාලාවම අපිට පෙන්වුවේ එකම දෙයයි. ඒ තමයි මිනිස්සුන්ගේ වැරදි සහ නොසලකීල ස්වභාව දහමට එරෙහිව යන්නේ කෙසේද යන්නයි. ඉතින් මේ දැවැන්ත
ඊළඟට ජුරාසික් පාර්ක් එහෙම නැත්නම් ජුරාසික් වර්ල්ඩ් ෆ්‍රැන්චයිස් එකේ චිත්‍රපට 7ම ඒ කියන්නේ සම්පූර්ණ කතාමාලාවම සිංහල උපසිරස එක්ක ඩවුන්ලෝඩ් කරන්න අපි ලෑස්ති කරනවා. ඊළඟ වීඩියෝවෙන් අපි මුළු කතාවම ආරම්භ වන ජුරාසික් පාර්ක් පළවෙනි ෆිල්ම් එකේ ලින්ක් එකයි පාස්වර්ඩ් එකයි අරගෙන එනවා. M4U WhatsApp channel එකට join වෙන්න හැම ලින්ක් එකක්ම මුලින් මෙන්න එතනින්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ආපහු ඩයිනෝසර් ලෝකෙට යමු.